නමුත්තේගම මහවැලි කලාපයේ ඉඩමක පිහිටි ගසක් කපා ඉවත් කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු ඉඩම් නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් බඩපතල වැඩ සහිත වසර 22ක සිර දඬුවමක් නියම කර ඇත. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිස්සංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. ඊට අමතරව විත්තිකරුට රුපියල් 30000ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා අල්ලස් පනතේ 26 වන වගන්ති යටතේ අල්ලස් වශයෙන් ලබාගත් මුදල දඩයක් වශයෙන් අය කර ගන්නා ලෙසත් නියෝග කළේය. එම දඩ මුදලද නොගෙවන්නේ නම් අමතරව වසරක ලිහිල් සිර දඬුවමක් නියම කරන බවත් තීන්දුවේ සඳහන් විය. ඊට අමතරව අගතියටපත් පැමිණිලිකරුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසත් අධිකරණය විසින් විත්තිකරුට නියෝග කළේය. මෙසේ දඬුවම් නියම වූයේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි හිටපු ඉඩම් නිලධාරියෙකු වන 67 හැවිරිදි තැනැත්තෙකුටය. පැමිණිලිකරු විසින් මහවැලි කලාපයේ තිබෙන ඉඩම්වල ගස් මිලදීගෙන ඒවා කපා මොරටුව ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ. මෙසේ මිලදීගත් ගස් කැපීම සඳහා පැමිණිලිකරු විසින් ප්‍රාදේශීය කාර්යාලයෙන් බලපත්‍රයක් ඉල්ලා සිට ඇති අතර එම බලපත්‍ර ලබා දීම සඳහා විත්තිකරු විසින් අදාළ අල්ලස් මුදල ඉල්ලා තිබේ. පසුව 2016 වසරේ මාර්තු මාස 14 වනදා අදාළ අල්ලස් මුදල විත්තිකරු විසින් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවටගෙන තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉල්ලා තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කර තිබෙන බවය. ඒ අනුව විත්තිකරුට මෙම දඬුවම් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.